ආයුබෝවන් මගේ නංගිල මල්ලිල හැමෝටම ඔන්න ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ මිනිස් වටේ කෙටි කතාවේ දෙවනි විචාරේ. ඉතින් විචාරයට යන්න කලින් මං ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එක බලන්න. මිනිස් වටේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය පිළිබඳ ඇගයීමක් කරන්න. ඉතින් ළමයි අපි දැන් හොඳටම දන්නවා මේ කෙටි කතාවේ කතා වින්‍යාසය වෙන්නේ මොකක්ද කියලා. නේද? මේ කතාව එක් ප්‍රධාන චරිතයක් සහ අනුචරිත කීපයක් මත තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේකේ කතා නායකයා වන්නේ ලැයියා. ඉතින් ලැයියා නොහොත් සතයා කියලා තමයි අපි ආව හඳුන්වන්නේ. ලැයියා එයාගේ පෙම්වතිය සමග සතුරු දවසක් ආරම්භ කිරීම සඳහා හදවතේ මවාගත් අහඹ බලාපොරොත්තුවක් මගින් නීති විරෝධී මාර්ගයෙන් ඉතාලි රට බලා පිටත් වන අවස්ථාව කතා වින්‍යාසයේ විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ ජීවිතයේ දුක, සතුට, ගැරහුම්, වේදනාවන් කතාව පුරාම විවිධ අවස්ථාවන් හා සිද්ධි නිරූපණය මගින් කතුවරයා පාඨක මනස තෘප්තිමත් වන ආකාරයට ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු ලැයියාගේ ජීවිතයේ තියෙන වේදනාත්මක අවස්ථාවන් කොහොමද අවස්ථා සිද්ධි නිරූපණය මගින් ඔප්නංවලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේවා කොටස් විදිහට එයාගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා, දුක හිතෙන දේවල්, ගැරහුම් ලැබෙන අවස්ථා පොඩි නෝට් එකක් විදිහට පල්ලට ඔයාලට ඒ අවස්ථාවන් පිළිවෙලට දීලා තියෙනවා. ඔයාලට ගැලපෙන විදිහට ඔයාලගේ ਵਿਚාරෙදි ඔයාලට මේවා ගලපගෙන ලියන්න පුළුවන්. අපි දැන් බලමු වේදනාත්මක අවස්ථාවන් විදිහට මොනවද මේකේ තියෙන අවස්ථාවන් කියලා. උදාහරණ විදිහට සතයෝ හිත හොඳකම නිසා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු වැඩකට දුවන අතර වාරයේ මේ ආකාරයෙන් මුළු ලොවට ඇසෙන ලෙස පාච්චල් කිරීම ලැයියාට වේදනාවකි. ගමේ සිටින විට ඔහු මාළු වෙන්දේසියට හවුල් විය. අහේනිය දැනුණු විට පාලමේ පිළිබෑවේය. ගමේ සිටින්නේ ලේනෑකම් ඇති උදවිය වුවත් ඒ කිසිවෙකු තුල තමා ගැන කරුණාවක් නැතැයි ඔහුට සිතින. මෙම අවස්ථාවන් සහ සිද්ධි ලැයියාගේ හිත රිදවුණු එයාගේ ජීවිතේ නොමැකෙන මතකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ලැයියාගේ ජීවිතේ සතුටුදායක අවස්ථා විදිහට රැඳිලා තිබුණේ ඊටාම ස්වල්ප කොටසක් පමණයි. ඉතින් ප්‍රධානම කාරණේ විදිහට තෙරේසා පිළිබඳව එයාගේ හිතේ ආදර සිතක් පහළ වීම අපිට හඳුන්වන්න පුළුවන්. පහත අවස්ථාවන් මගින් මෙය මනාවට නිරූපණය කරලා තියෙනවා. අපි දැන් බලමු උදාහරණ මොනවද කියලා. තෙරේසා පිළිබඳ ආදර සිතක් පහළ වීම ලොතරැයි දිනුවමක් ලැබීම වැනි වාසනාවක් බව ලැයියා කල්පනා කළේය. ලැයියා මේ ගෙදර තරුණියකට දිවිහිමියෙන් ආදරය කළේ අහසේ රැඳුණු තරුවකට ගල් ගසන මෝඩයෙකු ලෙසිනි. ඉතින් ලැයියා ආදරය කරේ එයාගේම දීවර ගමේ ජීවත් වන යමක්කමක් තරමක් තියෙන පවුලක තරුණියකට. ඉතින් ලැයියා කොච්චර එයා ගැන හිතාගෙන හිටියත් නොහිතපු විදිහට ඔන්න තෙරේසට ළමෙක් හම්බෙන්න ඉන්නවා. ඉතින් මේ ගැන ලැයියා දැනගත්තට පස්සෙත් එයාගේ හිතේ කිසිම විදිහක කහටක් තෙරේසා ගැන ඇති වුණේ නැහැ. ඒ ඔහු ඇත්තටම එයාට ආදරය කරපු හින්දා. සර්පිනා ගෙදර ලැජ්ජාවට පත් කරමින් තෙරේසා බඩදරූ පසුද ඔහුගේ තාරකාව නොනිවී දැල්වින. සර්පිනා ගෙදර එලිපත්ත පාගා තෙරේසා අමාරුවේ දැමූ පිරිමියා තමා නොවීම ගැන ලැයියා දෙවියන් ඉදිරියේ සතුටු විය. ඔහු මේ පිළිබඳව සතුටු වුණෙත් එයා කිසිම වරදක් කාටවත් නොකරපු හේතුව හිතේ තියාගෙන. ඉතින් එකකින් අපිට තේරුම් ගන්න පුළුවන් ලැයියා කොච්චර හිත හොඳ තරුණයෙක්ද කියලා. ඉතින් මේ විදිහට ජීවත් වෙනකොට ලැයියා එයාගේ ගම ගැන බොහෝ අප්‍රසාදයට පත් වෙලා තමයි ජීවත් වුනේ. ඒ ගැන හොඳින්ම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට පහත අවස්ථාව හඳුන්වලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පහත් ගතිගුණ හොරමැරකම් නඩු හබ යනාදීන් ගම පිරී ඇත. කාමරෝග සහිත මිනිස්සු හා අවජාතක ළමෝ ගමේ සිටිති. මන්දිරයක් වැනි තුන්මහල් නිවස මයිකල් බාප්පා ඉදි කළේ කොඩු සල්ලි වලිනි. නගර සභිකයෙකු වුණු පණ්ඩිරුබේරු අද කෝඩිපතියෙකි. මෙන්න මේ අවස්ථාව මගින් අපිට හොඳින්ම හිතා ගන්න පුළුවන් ලැයියා මේ කිසි දෙයක් ප්‍රිය නොකරපු පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය වුණේ ඔහුගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න. ඉතින් ලැයියාගේ ආදරය මොන වගේද කියනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් තෙරේසා මේ වෙලාවේ මොන තත්යකටපත් වෙලා හිටියත් ඇය කුමන අවස්ථාවකට මුහුණ දීලා සිටියත් ලැයියාගේ හිතේ තියෙන ආදරේ නම් කිසිම අඩුවක් වෙලා තිබුණේ නැහැ. ඉතින් ලැයියාගේ හිතේ ඇය පිළිබඳව තිබූ ආදරයේ සෙනෙහස පිළිබඳව පහත උදාහරණය මගින් ඒ අවස්ථාව මගින් අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. දිගු වරලසකින් යුතු තෙරේසාගේ පියකරු ශරීරයේ සහ කිරිගරුණු දේවමාතා ප්‍රතිමාවක් වැනි සිරුර ඔහුට මතක් විය. එය සොරුන්ඩ වංචාකාරයින්ට අඹුවන් වූ ගමේ අම්බන්ඩිලාගේ සිරුරු මෙන් අප්පිරියා සහගත නැත. තෙරේසාට අවජාතක දරුවෙකු
ලැබුණු බව ලැයියාට ඒ වෙලේ අමතක විය. ඉතින් මේ වෙනකොට තෙරේසා ගමෙන් පිට වෙලා වෙනත් රටකට ගිහිල්ලා ජීවත් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇය කොච්චර එයාගෙන් දුරස් වෙලා හිටියත් ලැයියට ඒ මතකේ කවදාවත් අමතක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු ඒ තරම්ම ඇයට බැඳිලායි හිටියේ. ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දි දවසක් වෙරළායිනේ බෝට්ටුවක රැයක් පහන් කළ ඔහුට පසුව මුහුණ දීමට සිදු වුණ අපූර්ව සිද්ධියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඉතින් ඔහු පාන්දර නැගිටිනකොටම ඔහුට දැක ගන්න හම්බෙනවා ඔහුගේම ඥාති හිත මිතුරන් පිරිසක් වෙනදාට වඩා හොඳින් ලකලෑස්ති වෙලා වෙරළට වෙලා ඉන්නවා. ඉතින් කවදාවත් මෙහෙම එයාලා දැකලා නැති නිසා ලැයියා හිතුවේ මෙන්න මේම දෙයක්. පහත අවස්ථාව බලන්නකෝ. උඹලා ටවුමේ මැක්පුල් රෙදිසාප්පුව බින්ද නේද? උඹලා සේරම පල්හොරු. ලැයියා හිතුවේ මේ විදියට හොඳින් ඇඳ පැළඳගෙන ඉන්නකොට එයාලා මොකක් හරි රෙදි සාප්පුවක රෙදි හොරකම් කරලා මේ විදියට ඇඳගෙන ඉන්නවා කියලා. ඉතින් මේ අවස්ථාවේ තමා ලැයියා හරියටම සිද්ධිය දැනගන්නේ. ඉතින් ලැයියා මේක එතකොට ඔහුට දැනගන්න හම්බෙනවා එයාගේ ඥාති හිත මිතුරන් පිරිස හදන්නේ වෙනත් රටකට පලා යන්න කියලා. ඉතින් පහත උදාහරණයේ මගින් අපිට ඒ බව හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඉතාලිය යනවා. ඔබ කාටවත් එහෙම කියන්න එපා. අපි එනකල් අපේ ගෙවල් දොරවල් බලාගෙන හිටපන්. ඉතින් ඔහුගේ හිත මිත්‍රයෙකු මාකස් පීරිස් තමා මේ විදිහට ලැයියට මේ කරුණ පැහැදිලි කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ලැයිය හොඳටම කලබල වෙනවා. කලබල කරලා ഘോഷා කරන්න පටන් ගන්නවා. බෑ. මං උඹලා එකෙකුටවත් ඔය භයානක ගමන යන්න දෙන්නේ නැහැ. මං ෂෙල්ටන් රාලහාමිට කියලා උඹලව ලකප් කරනවා. ලැයිය වැල්ලෙන් වැලිමිටක් අතරගෙන තර්ජනය කරමින් කීවේය. ඉතින් මේ අවස්ථාවේදී ඔහු හරියට කලබල කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතන හිටපු සමහරක් අයට මේක ගොඩක් පීඩනයක් වෙනවා. මොකද එයාලට මේ ගමන යන්න බැරි වෙයි කියලා එයාලගේ හිතේ බයක් ඇති වෙනවා මේ ලැයියගේ කෝලහලෙ නිසා. ඉතින් ඔවුන්ගෙන් කීප දෙනෙක් ලැයියව අල්ලගෙන ලැයියගේ ජීවිතේ නැති කරන්න තමයි පහත අවස්ථාව මගින් උත්සාහ කරලා තියෙන්නේ. අපි දැන් බලමු ඒක මොකද්ද කියලා. පිස්සු නටන්න එපා. කිසිවෙක් ඔහුගේ බෙල්ලෙන් අල්ලා මිරිකාගෙන සිටියේය. තවකෙක් ඔහුගේ පෙකණිය මිරිකුවේය. ඊළඟට අත්පිහියක් හෝ කෙටේරියක් හෝ මතුවීමට නියමිත විය. තමා ඥාතියෙකු හෝ යහළුවෙකු හෝ අතින් මිය යෑමට ආසන්න බව ලැයියාට කල්පනා විය. මේ අවස්ථාව ඉතාමත් රාසජනක අවස්ථාවක් විදිහට තමයි කතුවරයා නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ එතන හිටපු එක්කෙනෙක් ඉදිරිපත් වෙලා හරියට නිකන් දේවදූතයෙක් එතෙන්ට ආවා වගේ ලැයියව බේරගන්න උත්සාහ කරනවා. පහත අවස්ථාව බලන්න. සත්‍යය මේ අහපන් සල්ලි එපා. උඹත් වරෙන් අපිත් එක්ක යන්න. ওই ජංගි කොටේ ගලවලා මේ වස්ත්‍රය ඇඳගනි. ඉක්මන් කරපන්. වෙලා ගිහින් තියෙන්නේ. අපිට නෑව මිස්සේ. මේ විදිහට ලැයියව බේරගන්න ඉදිරිපත් වෙන්නේ ජොනී බට්ටා කියන එයාගේ සංගයෙක්. ඉතින් කොහොම හරි ഘോഷාකාරී හඬවල් මැදින් ලැයියගේ අකමැත්ත පිටින්ම අනිත් අය එකතු වෙලා කොහොම හරි ලැයියව ලෑස්ති කරනවා. ඉතින් ලැයියා කඩවසම් තරුණෙක් බවට මේ අලුත් ඇඳුම් පැළඳුම් වලින් කොණ්ඩ විලාසිතා වලින් හැඩවැඩ වෙනවා. ඉතින් කොච්චර මේ විදිහට හැඩවැඩ වුණත් තවමත් ලැයියාගේ හිතේ තෙරපෙන්නේ මොකක් හරි කරදරයක් තමන්ගේ ඥාතීන්ට මේ ගමන ගියොත් සිද්ධ වෙයි කියලා. මොකද නීති විරෝධී මාර්ගෙන් තමයි මෙයාලා මේ රටකට පැනගන්න හදන්නේ. ඉතින් කොහොම හරි අනිත් අයගේ කීමට ලැයියා එකඟ වෙන්නේ මෙන්න මේ අවස්ථාව නිසා. අපි යමු. තෙරේසා ඉන්නේ ඉතාලියේ. ඒ කීයේ රෙස්ටෝරන්ට් එකක් කරනවා. ලැයියාගේ ඥාති සොහොයුරෙකු වූ ජැක්සන් කීවේය. ඉතින් ලැයියව නම්ම ගන්න මීට වඩා හොඳ ක්‍රමයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් කියන්නේ එයා ආදරය කරන එයාගේ පෙම්වතේ ඉතාලි රටේ ඉන්න බව. මෙන්න මේ හේතුව නිසාම අන්තිමේදී කොහොම හරි ලැයියත් කැමති වෙනවා ඉතාලි රටට යන්න. කොච්චර නීති විරෝධී ගමනක් වුණත් ඔහුගේ ආදරය නිසා ඔහු මේ ගමන යන්න පිටත් වෙනවා. ඉතින් ළමයිනේ ඔන්න ඔය විදිහට තමයි අවස්ථා හා සිද්ධි නිරූපණය මගින් එරික් කිලෙප්පාරච්චි මහතා මේ කතාව රචනා කරලා තියෙන්නේ. අගහිගකම් දුක්ඛම් කටළු නිසා තමන්ගේ පවුලේ සමාජිකයන් අතහැරලා මිනිසුන් තමන්ගේ ජීවිතය හොයාගෙන නීති විරෝධී මාර්ගයෙන් හරි රටකට ගොස් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ තමන්ගේ පවුල සතුටින් තියන්න ඕන නිසා. තවත් සමහරුන්ගේ පෞද්ගලික හේතු මත තවත් සමහරුන්ගේ පවුල් වටපිටාව පවුලේ සමාජිකයන් නිසා මේ තීරණය ඔවුන්ට ගන්න වෙනවා තමුන්ගේ දුවා දරුවන් හින්දා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට දුප්පත් මිනිසයා කොච්චර අසරණ තත්යකට පත් වෙනවද කියලා. ඔවුන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව තමයි ඔවුන් මේ තීරණය ගන්නෙ. ඉතින් සමාජයට යමක් හිතන් ඉතුරු කරලා ඉරෙක් කිලෙප්පාරච්චි මහතා මේ කතාව ඉතාමත් අලංකාර විදියට අපිට ගෙනල්ලා තියෙනවා.
ඉතින් ළමයිනේ මෙන්න මේ විදිහට තමයි මිනිස් වටේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය පිළිබඳ දෙවැනි විචාරය මං ඉවර කරලා තියෙන්නේ. තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මං ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න මගේ යාළුවෝ හැමෝම.